තෙරුවන් සරණයි හැම දෙනාටම. ඇත්තටම මම මේ කාලයක් තිස්සේ මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නත් හදලා ආපහු හැමෝම වීඩියෝ අප්ලෝඩ් කරන නිසා මම පොඩ්ඩක් සද්ද නැතුව ඉඳියා. බලන්න ඒත් සමහර අය වැරදි මතවල ඉන්න බව අපිට හොඳට පේනවා මේ YouTube එකේ. එහෙම කාලයක් තිස්සේ අපි බැලුවා ඒගොල්ලොන්ගේ දාපු වීඩියෝස්. ඒ කියන්නේ යම් දහම් කරුණු ගැන, එතකොට මේ ධර්මයේ හැසිරෙන අය ගැන නොයෙකුත් මතවාද, ඒ කියන්නේ පෙළට අනුව බලන අය ඉන්නවා. එතකොට සමහර අය පොත්පත් වලින් විතරක්, පොතේ දැනුම විතරක් අරගෙන එහෙම ඉගෙන ගත්ත අය මේ ලෝකෙට කියාපානවා යම් කෙනෙක් මෙන්න මේ විදියයි, විශේෂයෙන්ම ඔය සෝතාපන්න ආදී මාර්ගඵල ලාභියෝ මෙන්න මේ විදියයි කියලා සමහර අය එහෙම කියන්න ගන්නවා. දැන් එතකොට සමහර අය දැන් මේ YouTube එකේ එහෙම තියෙනවා මේ ආර්යයන් වහන්සේ කෙලින්ම කියනවා කියලා මම සෝතාපන්නයි, මම රහත් වෙලා කියලා එහෙම කියන්න හේතුවක් නැහැ. ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ එහෙම කියන්නේ කියලා නැහැ. මොකද එහෙම උපසම්පදා භික්ෂුවක් එහෙම කියනවා නම් ඒකත් විශේෂ අවස්ථාවක් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒක සමහර විට උපසම්පදාව නැති වෙන්නේ එහෙම නැත්නම් උත්තරී මනුස්ස ධම්ම කඩ කිරීම කියන මේ දෙයට අහු වෙනවා. එහෙම නැත්නම් ඒක ඇවතක් සිද්ධ වෙනවා. එතකොට මේ ගිහි අයත් ඉන්නවා මේ ගොඩක් මේ හොඳට පොත්පත්වල එහෙම දැනුම තියෙන, එහෙම නැත්නම් හොඳට ත්‍රිපිටකේ එහෙම පරිශීලනය කරලා හොඳට එක මේ ස්වාමින් වහන්සේලාගේ හරි ගිහි අයගේ හරි හොඳට උපදෙස් අරගෙන, එහෙම නැත්නම් යම් භාවනා වැඩසටහන් වලට එහෙම සහභාගී වෙලා ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඒ පොතේ දැනුමෙන් මේ යම් ශ්‍රාවකෙක් එහෙම නැත්නම් භාගවතුන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයෙන්ම, ඒ කියන්නේ සෝතාපන්න ශ්‍රාවකෙක් එහෙම මේ අඳුර ගන්න පුළුවන්ද කියලා. ගොඩක් අය එහෙම රැවටෙලා ඉන්නවා. මම මේ වීඩියෝ එක අද ඉඳලා පටන්ගෙන අද ඉඳලා මම මේ වීඩියෝස් දානවා එකින් එක. මේ මොකද්ද මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන, ඇත්තටම මොකද්ද පරියාප්තිය, මොකද්ද ප්‍රතිපත්තිය, ප්‍රතිවේදය කුමක්ද කිය අපි සරලව පැහැදිලිවම අවුරුදු දැන් මම හිතා අපි අවුරුදු 20ක් විතර මේ ගැන හොඳට ෆලෝ කරලා එක ක්‍රම වලින් අපි හොඳට හොයලා බැලුවා. ඉතින් මම කල්පනා කරා මම මේ දාන්නම නෙමෙයි අතරම හිටියේ මේවා. නමුත් ඉතින් අපිටත් පිනක් කරගන්න ඕන නේද කියලාත් හිතෙනවා. සමහරලාට අනුන් ගැන හිතන්නත් සිද්ධ වෙනවා. මේ සත්‍යයා ඉතින් මේ දුකින් මුදවන්න අපිටත් පුළුවන් ද කියලා අපි උත්සාහ කරන්න බලන්න ඕන. ඒක නිසා මම මේ පළවෙනි වීඩියෝ එක මෙහෙම කරනවා. අපි බලමු ඉදිරියට ඕනම කෙනෙක්ගේ දහම් ගැටලු වලට අපි ළඟ උත්තර ඇති කියලා අපි හිතනවා සමහර විට. හැබැයි මෙහෙම එකක් තියෙනවා, පෙළ බලලා, ඒ කියන්නේ පිටකේ බලලා විතරක්ම යම් කිසි කෙනෙක් එහෙම යම් කිසි පුද්ගලයෙක් එහෙම නිර්ණය කරන්න බෑ. එහෙම මේ අඳුර ගන්න බෑ. මේ ශ්‍රද්ධාව අඳුර ගන්න බෑ. එතකොට බුදුරජාන් වහන්සේ කාලෙත් එහෙම තිබුණා. කෝටිල සූත්‍රය එහෙම තියෙන්නේ බුදුරජාන් වහන්සේ කාලේ. ඒ චුට්ට කෝටිල කියලා බුදුරජාන් වහන්සේ අතරම එහෙම නරකම වචනෙන් බැන්න කියලා තමයි එහෙම තියෙන්නේ. ඒ කියන්නේ හිස් පුරුෂය, හිස් කෝටිල. එතකොට දෙමුළු ත්‍රිපිටක පෙළ ඔක්කොම ඒ කෝටිල කියන කෙනාට මේ පාඩම් කරලා තිබුණා. එතකොට බුදුරජාන් වහන්සේ ළඟට ගියහම කිව්වා හිස් කෝටිල. කියන්නේ එතන හිස් කියන්නේ මොකද්ද? මේ ත්‍රිපිටක, අටුවා, පරයාප්ති මේ සියල්ල මේ පිටකේ බුද්ධ වචනේ එහෙම නැත්නම් දැන් තියෙන ත්‍රිපිටකයේ තියෙන සමහරට අකුරක් නැර පාඩම් ඇති. ඒ
නොයෙකුත් පරයය වලින් දන්නවා ඇති. නොයෙකුත් ණය ක්‍රම වලින් දැනගෙන ඇති. ඒකට එහෙම කෙනෙක්ට බුදුරන් වහන්සේ කිව්වනම් මේ හිස් පුරුෂය එහෙම නැත්නම් හිස් කෝටිලා කියලා. ඉතින් දැන් ඉන්න අයට කොහොම කියයිද? මම කියන්නේ මාර්ගඵලලාභී නොවන ඒත් පිටකය එහෙම නැත්නම් ත්‍රිපිටක පෙළ අටුවා එක හොඳට බලලා පාඩම් කරලා හොඳට ඒ දැනුම තියෙන දහම් දැනුම තියෙන කෙනෙක් කොහොමද මේ ආර්යයන් වහන්සේ කෙනෙක් අඳුරගන්නේ කියන ප්‍රශ්නයක් මතුවෙනවා මෙතනදී. එතකොට අපි බලමු අතර මුල ඉඳලා දිගට වීඩියෝස් මම දාන්නම්. කොහොමද ආර්යයන් වහන්සේ නමක් සම්මුතියේ අපිට අඳුර ගන්න පුළුවන් ක්‍රම. ඇත්තටම අපිට අඳුර ගන්න බෑ. එතකොට කොහොමද සෝතාපන්න වෙන්නේ? එහෙම නැත්නම් කොහොමද රහත් වෙන්නේ? එතකොට ඒ සෝතාපන්න ශ්‍රාවකයේ ගුණ කොහොමද? ඇත්තටම සෝතාපන්න ශ්‍රාවකයට පිළිටන ශික්ෂාව කුමක්ද? එතකොට සෝතාපන්න ශ්‍රාවකයා ඇත්තටම මේ අපි හිතන් ඉන්න කෙනෙක්ද? එහෙම කියලා අපි හොඳට අධ්‍යයනය කරලා අපි ඉස්සරහට අපිත් එක්ක ඉන්න අයට මෙය බලා ගන්න පුළුවන් වෙයි. එහෙනම් තෙරුවන් සරණයි.